අනේ සීයේ තව කතන්දරයක් කියන්නකෝ. ඉතින් පුතේ ඒ ළමයාට ඒ ළමයාගේ ඉස්කෝලේ වැඩ ටිකවත් හරියට කරගන්න බැරි වුණා ඔය ලැප්ටොප් එකේ උන ප්‍රශ්නේ හින්දා. ඇත්ත. ඕ. එතකොට සීයේ මේ අර මේ ගස් ලැබු කියලා ලැප්ටොප් බ්‍රෑන්ඩ් එකක් තියෙන්නේ. ඒක හොඳයිද? ඔය ගස්ලව් කියන බ්‍රෑන්ඩ් එකත් හරියන්නේ නැහැ. අවකට අපේ නන්දාගේ පුතා ගත්තනේ. අවුරුද්දක්වත් පාවිච්චි කරන්න හම්බුන්නේ නැහැ. ඒකේ ඩිස්ප්ලේ එක බුෂ් ගාලා ගියා. ගන්නට යන්නේ. අවුරුද්දක්වත් අවුරුද්දක්වත් බෑ. ඕ අවුරුද්දක්වත් බෑ හරියන්නේ නැහැ ගස්ලව් වුණා. ඕ. එතකොට සීයේ අර මේ ස්ට්‍රෝබෙරි කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙන්නේ. ඒක හොඳ ඇති නේ. ස්ටෝරි නේ. ඒක අරකට වඩා ටිකක් උන අවුරුදු දෙකක් විතර වගේ තිබ්බා. මේ බැටරිය නිකන් හොරුවනම් ගියා වගේ නෝගේ. එහෙමද? ඔව් ඒක හරියන්නේ නෑ දුබ. එතකොට සීයේ පාවිච්චි කරන්න පුළුවන් හොඳ එක ලැප්ටොප් එකක්වත් නෑනේ. One eternity later. ඉතින් දැක්කනේ ගොඩක් අය මෙන්න මේ විදිහට ඔයගේ යාළුවෙක්ගෙන් හරි නෑදෑයෙක්ගෙන් හරි නැත්නම් අඳුරන කෙනෙක්ගෙන් අහලා තමයි ලැප්ටොප් එකක් පර්චේස් කරන්න එන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ කෙනෙක් ෆීඩ්බැක් එකක් දෙන්නේ එයා පර්සනලි පාවිච්චි කරපු ලැප්ටොප් එකේ එක්ස්පීරියන්ස් එක නිසා. ඉතින් එහෙම තනි කෙනෙක්ගේ එක්ස්පීරියන්ස් එකෙන් ඔයා ලැප්ටොප් එකක් පර්චේස් කරන්න ඇඩ්වයිස් ගන්නේ නැතුව ෂොප් එකකට වගේ ගිහිල්ලා එතන ඉන්න එක්ස්පර්ට් ලගෙන් ඇඩ්වයිස් අරගෙන ඔයාට පුළුවන් හොඳ ලැප්ටොප් එකක් පර්චේස් කරන්න. Pentium City. Warranty you trust. Security you need.